තිරුවන් සරණයි මුළු රටම ව්‍යසනයකට පත් වෙලා ඉන්න මොහොතක අපේ ප්‍රදේශයටත් තිබෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අපිට කියන්නට කෙනෙක් නැති නිසා මේ විදිහට වීඩියෝවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ ඇතිවෙච්ච ධරානිපාත වර්ෂාවත් එක්ක දින 7-8ක් මුළුල්ලේ නොකඩවාම වැස්ස පැවතුණා. මේ ප්‍රදේශයේ කොහොමත් සාමාන්‍ය වැස්ස ඇදහැලෙන ප්‍රදේශයක්. ඉතින් මේ වර්ෂයත් මේ වර්ෂාපතනයත් එක්ක මේ වෙන විට අපේ ප්‍රදේශයේත් යම්කිසි ආපදාවකට ලක් වෙච්ච ප්‍රදේශයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව පුවත් වලින් දැනුවත් නොකරුණාට ලොකු ආපදා තත්ත්වයකට අපේ මූණ පාලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් කිරීමේ අදහසින් තමයි මේ විදියට වීඩියෝ එකක් කරන්න අපේ පරමාර්ථය. ගම්පල අටභාගයේ දුණුකෙවුල්ල මාර්ගයේ කිලෝමීටර් අටභාගයේ සිට කිලෝමීටර් 2.5ක් වගේ පරාසයක් තුළ ප්‍රධාන මාර්ගයේ ඉරිතලීමක් තමයි ඉස්සෙල්ලාම අපිට දක්නට ලැබුණේ. ඒත් එක්කම ගෙවල් 18ක් නේද? ගෙවල් 18ක් වගේ බරපතල මට්ටමේ ගෙවල් වලට හානි වෙලා තිබෙනවා. මේ වෙනකොට ඒ ගෙවල් වල නිවසියන් ඒ ළඟපාත නෑදෑ ගෙවල් වල තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපිට තාමත් ඉහළින් යම්කිසි සහනශීලී බවක් සහ අධීක්ෂණ මට්ටමින් කිසියම් වැඩපිළිවෙලක් මේ වෙනකන් සිද්ධ වුණේ නැහැ. අපි පුළුවන් විදිහට මේ පිළිබඳව දැනුවත් කළා. මම පෞද්ගලිකවම ඊයේ දිනේදී පොලිසියේ මහත්වරු පවා දැනුවත් කිරීම සඳහා පොලිසියටත් ගියා. ඉතින් මේ පිළිබඳව සොයලා බලලා මොකක් හරි විකල්පයක් අපිට විසඳුමක් අපිට ලබා දෙන්නට කියන කාරණාව අපි පිළිගන්නවා. ඉතින් මුළු රටටම පත්වෙච්ච කාරණාවක් නිසා මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න අපහසු බවක් අපිට පෙනෙනවා. නමුත් මේ වෙන විට තියෙන තත්ත්වයක් එක්ක අපිට විසඳුමක් අවශ්‍ය වෙන නිසාම තමයි මේ විදිහට ඔබව මතක් කරන්නට ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඔස්සේ මේ අපේ ප්‍රශ්නය රූපරාමු ඔස්සේම ඔබට සමීප කරලා අපි පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව පුංචි සමාලෝචනයක් සිද්ධ කරන්නට. අපි සිටින්නේ මේ ජයමාන්න වාසල්තිලක මහත්මයාගේ නිවස. දැනට එතුමා ජීවිතුන් අතර නැතත් ඒ බිරිඳ සහ දරුවන් ඉන්නවා. දැන් අපි ඔබට පෙන්වන්නේ මේ ව්‍යසනය ආරම්භ වෙන ප්‍රධාන මර්මස්ථානයක් විදිහට තමයි අපි මේක දකින්නේ. මේ ඔවුන්ගේ ඒ පාර නිවසට යන පාර ක්‍රැක් වෙලා තියෙන ආකාරය මෙතන අපි තෝරන්නේ පැහැදිලිවම මේ නිවස දැනටමත් ඇලවිලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ භූගෝලයේ පිහිටීමත් එක්ක මේ විශාල අර ඔයේ සිට අටභාගයේ ඔයේ සිට එන කඳු ඉස්මත්තේ තමයි මේ නිවස තිබෙන්නේ. ඉතින් අපිට තියෙන දැනුමේ හැටියට මම හිතන්නේ මේ භූගෝලීය පිහිටීමත් එක්ක මතු පිට තියෙන තැනක පොළව සහ මේ නිවස විශාල පිපිරීමකට ලක් වෙලා තිබෙනවා. මේ පේන්නේ ඔවුන්ගේ නිවසේ මිදුලේ ඒ පැල්ම තිබෙන ආකාරය. ඒ වගේම නිවසේ අභ්‍යන්තරයත් මතු පිටත් ඒ පුපුරලා තියෙන ආකාරය නිවසියන් නැති නිසා අපිට නිවස ඇතුළත නිරීක්ෂණය කිරීම දුෂ්කර වෙලා තිබෙනවා. ඒ වගේම අපිට පේනවා මේ නිවස වටේ අපි මේ යන්නේ මේ පැල්ම නිසා මේ නිවස ඇලවිලා තියෙන ආකාරය ඈතට ගියාම දර්ශනය වෙන උන්ගේ වතුර ටැංකිය ඇදවිලා තියෙන ආකාරයෙන් පවා ඒ වගේම මේ කොන්ක්‍රීට් එකට සෙරෙප්පුවක් බස්සන්න පුළුවන් තරමටම මේක ගිලා බැහැලා තියෙනවා. සෙරෙප්පුවක ප්‍රමාණයක් අපිට ගිලා බස් මේ පරතරයක් තියෙනවා මේ බැස්ම. ඒ වගේම මේ පොළව ගේ වටේ තියෙන නිවසේ පොළව ඉරිතලලා තියෙනවා. දැන් අපි මේ නිවස තියෙන්නේ මේ භූමියේ උෂ්ම ස්ථානයක
දැන් මේකත් එක්කම අපි මේ පොළව මේ නිවස පිටිපස තිබෙන මේ තේවත්ත ඒ නිවසත් එක පිටිපස තියෙන ඒ මායිම ඔබට පෙන්නනවා ඔබට පැහැදිලිව පේනවා ඇති දැන් නිවසේ යම් තරමක ඇලවීමක් තිබෙනවා ඒ වගේම මේ නිවසත් එක්කම එන පැල්ම මේ පොළවේ තියෙන පැල්ම අපි ඔබට පෙන්වන්නම් මේ මෙතන සිට කිලෝමීටර් 2ක් විතර පහළ තමයි අපිට පේනවා ඈත අටභාගේ ඔය තියෙනවා දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති මේ නිවසත් එක්ක ફોකස් කරගමු පහන මේ විශාල දූරියංගසත් එක්ක මේ නිවසත් එක්කම තමයි මේ භූමියේ අඩි 1.5ක විතර අඩි 1.5ක පැල්මක් මේ තේවත්ත තුල දක්නට ලැබෙන්නේ දැන් අපි මෙතනින් ආරම්භ කරනවා මේ නිවසත් එක්කම මේ උඩ තියෙන භූමිය පැල්ම මේක අඩි 1.5ක විතර දිගටම මේ පැල්ම තිබෙනවා ඒ වගේම මේ ඉදිරියෙන් තියෙන මන්තිලක මහත්මියට අයිති හાર્ඩ්වෙයාර් එක එකත් එක්කම තියෙනවා පාර ඊට මෙහා තමයි මේ භූමිය තියෙන්නේ ඊට පහළිමුත් මීටර කීපයක් පහලින් පැල්ම් 2-3ක් දිගටම තියෙනවා භූමියේ මේ අපි මේ තේවත්ත දිගේ දැන් ගමන් කරනවා මේ තේවත්ත දිගේ අපි යන්නේ මේ ටික හොඳටම තියෙනවා අඩි 2ක විතර පරතරයකට දැන් මේ පස් කණ්ඩිය ඈත් වෙලා තිබෙන්නේ. ඉතින් මේකට උඩින් පහලින් තමයි ප්‍රධාන මාවත තිබෙන්නේ. දුනුකෙවිල්ල ගම්පල ප්‍රධාන මාර්ගය. අපි දැන් මේ ආරම්භ කරපු ස්ථානයේ සිට පහළට වත්ත මැදින් යන්නේ. ඒකට මේ තේවත්ත කෙළවර පිහිටලා තියෙනවා විශාල කැලයක්. අපි මේකත් නිරීක්ෂණය කරා උඩින් ඇවිල්ලා මේ පැල්ම මේ කැලෑව දිගටම අපි ඔබට ඉදිරියේදී ප්‍රදර්ශනය කරන්න. මේ පැත්තේ පොළොව එක පැත්තකින් ගිලා බැහැලා මේ පැත්තට එන්න පුතා අනාරක්ෂිත වෙටි. ඔහෙන් එන්න බැහැලා. පස් කණ්ඩිය මේ ඉඩමෙන් එහා පැත්තේ මහා කැලෑවට තියෙනවා. ඉතින් කැලෑව දිගෙත් අපි ගියාම ඔබට නිරීක්ෂණය කරන්නම් ඒ ටික. දැන් මං හිතන්නේ අලුතෙන් එකතු වෙලා තියෙනවා මේ පැල්මට සාපේක්ෂව මේ පැත්තෙත් උඩිමුත් පැලීම් දැන් මේවා තිබුණේ නැහැ කලින්. දැන් ටික ටික වර්ධනය වෙන ආකාරයක් තමයි පේන්නේ.